ආයිබුවන් කොරින් සසවි අදත් වීඩියෝ එකක් දාන්න ලෑස්ති වෙන්නේ මම කිව්වා මේ කොරියන් පවතින්නේ මන් නිසා කියලා. හරිද? ඒක උන හේතුව මම කියන්න. දැන් මේ කොරියන් මම පටන් ගත්ත කියන එක නේ මම කිව්වේ. ඒක වෙනම කතන්දරයක් තමයි මම කිව්වා. ඔයාලට මම මේක කිව්වම ඔයාලට තේරෙන්නේ මොකද්ද කියලා. මේක කොරියන් කියන එක කරින් යවුවේ ප්‍රයිවට් සෙක්ටර්. ඒ කියන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් කියලා ඒජන්සියක් තුනේ ඒජන්සියෙන් තමයි යවුවේ. එතකොට ඒ කාලේ සල්ලි වලට යවුවේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ කාලේ ඕක MOE කිව්සුමක් අසං කරලා කොරියාවත් එක්ක මේක මේ EPS ටොපික් ක්‍රමයට يعني එක්සෑම් එකක් ලියන යන විදිහට හැදුනා. හරිද? මේක මුලදී ගොඩාක් සීමිත ප්‍රමාණයක් තමයි ගියේ. මොකද හේතුව එහෙම ආසාවක් තිබුණේ නැහැ ලංකාවේ අයට යන්න. මොකද ලොකු පඩියක් මේකේ තිබ්බේ නැහැ. එතකොට ඒ දවස්වල දරිද්‍ර මිනිස්සු ඒ කමන්නේ කොහේ හරි යනවා කියලා කොරියාවට කිව්වහම ඒ දවස්වල මිනිස්සු අහනවා කොරියාවට යන්නේ මොකද කොරියාව නිකන් මේ අර ඒ කොරියාව වගේ කියලා තමයි දැන් ඔය ඉස්සර ඔය අපි කියමු මුඩුක්කු තියෙන තැන් වලට කියන්නේ කොරියාව වගේ කියලා ලංකාවේ කියනවා. එතකොට මේ අන්න එහෙම තැනක් අපිරිසිදු තැනක් වගේ තමයි කොරියාව කියන එක ඒ දවස්වල හැඳින්වුවේ මිනිස්සු. ඉතින් එතකොට කොරියාවට යන්න කැමති නෑ නේද? හොඳ රටකට නෑන්නේ. ඉතින් ඒ නිසා මේක අර ගොඩක් දරිද්‍ර මිනිස්සු තමයි ඉස්සර ගියේ. කොරියන් විභාගෙදී යන්න උත්සාහ කරේ. පස්සේ ඒ දරිද්‍ර මිනිස්සු ගිහිල්ලා පඩි වැඩි වුණා ටික කොරියාවේ. එතකොට ඒ සල්ලි ලංකාවට දාලා ලොකු ගෙවල් දොරවල් හදලා වාහන අරගෙන ඉඩ කඩන් අරගෙන දිනුණා. එතකොට ඒක බලන් ඉඳලා මේක ෆීල්ඩ් එකට එන්න ගත්තා මේ ලංකාවේ මිනිස්සු. එතකොට එනේ මේකේ විභාගේ පාස් කරන ප්‍රමාණයක් කොහොමද තියෙනවා. එතකොට අර කලින් විභාග ලකුණ ඇත්තටම මේ කට් ඔෆ් තිබුණේ ලකුණු 70 80 ඔන්න ඔහමනේ තිබුණේ. මේ කොරියන් විභාගේ. එතකොට ඒකට හේතුව තමයි විභාගෙ ලියන්නේ අර පාස් කරන ප්‍රමාණයම තමයි. එතකොට ඉතින් ඔය කට් ඔෆ් එකෙන් පාස් කරලා දානවා. ඇත්තට මෙයාට කොරියන් දැනුමකුත් නැහැ ලොකුවට. හැබැයි දරිද්‍ර මිනිස්සු දුප්පත් අය. ඒ දවස්වල කොරියන් වල ලොකු පඩියක් තිබිච්ච නිසා දුප්පත් අය තමයි ගියේ. එතකොට ඊට පස්සේ උනේ අර අය මෙහෙ කරන දේ මත ඒ කියන්නේ කොරියාවේ කියලා කරන දේ මත මේකට මිනිස්සු රොක් වුණා. මොකද මේ ලොකුවට දියුණු වෙනවා මේ අවුරුදු 4 10 තුලදී කියලා තේරුණා. එතකොට මේකේ විභාග සමත් කරන ප්‍රමාණය සමානයි ගොඩක් දුරටම අවුරුදු වල ගත්තා පස්සේ ඒ කාලේ. එතකොට මේ ඒ වුණාට මේකට වැඩිපුර බෙදමුණා මිනිස්සු විභාග ලියන්න. එතකොට මොකක්ද වෙන්නේ? තරංකාරීත්වය නිර්මාණය වෙනවා. තරංකාරීත්වය නිර්මාණය වෙනවා. මේකේ ප්‍රශ්න 2000 පොත් දෙකක් තිබුණා. ඒ වගේ ඒ පොත්වල එන ප්‍රශ්නමයි ඒ කියන්නේ තියෙන ප්‍රශ්නමයි පේපර් එකට එන්නේ. ඉතින් ඕක කටපාඩම් කරලා ගිහලා දවසල මිනිස්සු විභාග ලියලා සමත් වුණා. ඉතින් ඒ සමත් වෙන එකට මොකක්ද උනේ? කට් ඔෆ් එක ඉස්සුණා. අර එකම දේ කරත් කට් ඔෆ් එක ඉස්සනවා. දැන් 125 එක අවුරුද්ද ගියා 145 මෙහෙම දිගට ඉස්සි ගියා. එතකොට ගිහිල්ලි වෙරලා ඒ පොතෙන් බේර ගන්න බැරි වුණා. ඊට පස්සේ 2012 13 විතර මේක අලුතෙන්ම ප්‍රශ්න දාන විදියක් ඇවිල්ලා ඒ පොත් වලින් අහන්න නැතුව වෙනම සිලබස් දීලා ඊට පස්සේ ඔන්න දිගට විකාශනය වෙලා අද වෙනකොට හොඳටම අමාරු වෙලා තියෙන එක්සෑම් එක. ඕක තමයි මේකේ විකාශනය. මම කිව්වේ මම කොරියන් පටන් ගත්තා මම මේක පවත්වාගෙන යනවා කියලා නෙමෙයි. මම කිව්වේ මම 2019 ලංකාවට ආවා. අවුරුදු 4 10 ඉවරලා ඇවිල්ලා ස්පෙෂල් එක්සෑම් එකේ කොරෝනාවට අහු වුණා. කොරෝනාවට අහු වෙලා යා ගන්න බැරි වුණා. මම නෝමල් වෙබ් බැටිලා ඇග්‍රීමන්ට් නැතුව ඉන්න කාලේ මොකද ඒ දවස්වල ෆයිට් වැඩ කරෙත් නැහැ. ඉතින් කොරියාවෙන් ඇග්‍රීමන්ට් කාටවත් මාවේ නැහැ 2020 කියන අවුරුදු 21 ත් ආවේ නැහැ. ඉතින් ඒ නිසා මේ මෙහි හිර වෙච්ච කෙනෙක්. එතකොට මම කොරියන් දැනුම මොකද මම 2012 විභාගෙ දීලා 2014 යනකොටත් කොරියන් පන්ති ලංකාවේ කරපු කෙනෙක්. මම ඒ නිසා කොරියන් සරසවි කියලා channel එක පටන් ගන්න මම අදහස් කරලා ඒක පටන් ගත්තා. පටන් ගත්තාම මට තේරුණා කොරියන් ගැන ලංකාවේ අයට මේ මම කියන්නේ භාෂාව ගැන නෙමෙයි. කොරියාවේ තියෙන ජීවිතය ගැන හෝ කොරියාවේ මේ ගියාට පස්සේ අපිට වෙන දේවල් ගැන හෝ අවබෝධයක් තිබුණේ නැහැ. ලංකාවේ විභාගෙ දින ළමයින්ට. ඉතින් ඒවා බොරුවට මේ ගුරුවරු මව අපාලා බොරු කියලා මෙච්චර පටි තියෙනවා මේ පුටුවේ වාඩි වෙලා ඉන්න තියෙන්නේ මේ ලොකු වැඩක් කරන්න නැහැ. එහෙම කියලා නේ මේවට මිනිස්සු අල්ලගන්නේ පන්ති වලට. ඉතින් ඕම කියලා මිනිසුන්ගේ නිකන් අමුතු මානසිකත්වයක් තමයි හදලා දුන්නේ. කියන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක හදලා දුන්නේ. ඉතින් මං ඒක ඇත්ත කතන්දරේ කියලා මිනිස්සුන්ට කියලා දුන්න එක තමයි කොරියන් සරසවේ මුලින්ම කරේ. ඊට පස්සේ මම දන්න කොරියන් දැනුමෙන් ඒ අයට දැනුම දුන්නා. ඉතින් ඒ දැනුම දෙනකොට එක එක්කෙනා මගේ කොරියන් සරසවි channel එකට subscribe කරලා ආවා. ඔය 2020 21 වෙච්ච කතන්දරේ තමයි මම මේ කියන්නේ. ඒතර ආවට පස්සේ අර ඇත්ත දැනගත්තනේ. ඇත්ත දැනගෙන මිනිස්සු මේක second option එකක් මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙයක් කියලා දැනගෙන ඒ මිනිස්සු ඒ විදිහට ඒක කරගෙන ගියා. ඒ වගේම අර channel එකේ තියෙන පාඩම් බලලා ඊට පස්සේ paper class මම බොහොම අඩුවට කරා ඒ දවස්වල. සමහරවිට නිකනුත් කරා. ඒ දවස්වලට මතකයි කරන්ට් එක නැතුව තිබුණා. ඉතින් ඒ කරන්ට් එක නැතුව තියෙන කාලේ ඉන්ටර්නෙට් නැති වුණා. කරන්ට් එක නැති කාලේ ඉන්ටර්නෙට් නැති නිසා ටවුන් එකට ගිහිල්ලා මේ සම්බන්ධ වෙච්ච අයත් හිටියා. සමහරක් අය වහලවල් වල ගිහිල්ලා ඉන්ටර්නෙට් නැති නිසා සිග්නල් හොයාගෙන සම්බන්ධ වෙච්ච අය හිටියා. වහල උඩ නැගගෙන. ඉතින් මට ඕක කතා කරලා කියනවා. ඉතින් මේ ඔහොම මේ ක්‍රවුඩ් එකක් අපිට හැදුනා. කොරියන් සරසවියට. හරිද?
හැබැයි අපි ඔය කතන්දර කියන කාලේ ඔය ඇත්ත කතන්දරේ කොරියන් වල කියන කාලේ මේ YouTube එකේ කවුරුත් මේ කොරියන් සරසවි වගේ channel හදලා තිබුණේ නැහැ. ඔය දැන් තියෙනවනේ channel 68මාර. ඉස්සර මේ අපි විතරයි ඔය කතන්දරේ කිව්වේ. ඉතින් ඊට පස්සේ ඒ වගේ අහගෙන වෙන්න පුළුවන්. ඔය දැන් අලුතෙන් හැදිච්ච අය ඉන්නේ සමහරට අලුත් අදහස් තියෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. කොහොම හරි ඔය online ක්‍රමවේද ඉගෙන ගන්න එක හැදුනේ ඔන්න ඔය කාලේ. වල මතක ඇති Zoom app එක හරහා උගන්වන එක. ඊට පස්සේ තමයි ඔන්ලයින් පන්ති ටික පටන් ගත්තේ. දැන් ඔන්ලයින් පන්තිනේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මමත් කරේ ඔන්ලයින් පන්තියක්. ඉතින් ඕක ප්‍රසිද්ධ වෙලා ගියේ ওই කොරෝනා වලින් පස්සේ. ඔයාලා දන්නවා ඒක. එතකොට මේ ඕකනේ ඕක ඇත්ත කතන්දරේ. එතකොට මේ කොරියන් වැටිලා තිබුණේ ඇත්තටම ඔය 2020 21 වෙච්ච ප්‍රශ්න නිසා කොරෝනා වලට. එතකොට ඒ වැටුණ හේතුව තමයි කොරියාව තුල මිනිස්සු කොරියාවේ ඉන්න බයේ කියලා කොරෝනා හැදිලා මැරෙයි කියලා බයට ආවා. වැඩ කරපු අය. වීසා තියෙද්දි ආවේ. ඉතින් වීසා තියෙද්දි ආපු අයට ආයෙ යන්න බැරි වුණා. මොකද මේ කොරියාවේ නීතිත් එක්ක දැන් මේ වැකේෂන් එකක් කරලා ආවොත් ඒ වැකේෂන් එකේ මාස 3 ඇතුළත යන්න ඕන. ඒ කියන්නේ නොදම්බු වීසා එක අපි කම්පැනිෙන් අස්සලා නොදම්බු වීසා එක දෙනවා මාස 3. ඒක ඇතුළත ආවොත් ඒ මාස 3 ඇතුළත ඇතුල් වෙන්න ඕන. නැත්තම් පුල් පොප් වෙනවා. ආයෙ යන්න බෑ. එතකොට වැකේෂන් ගහලා ආපු අයටත් ඒ සජන්නිම් කාලයක් දීලා දෙන ඒක කාලය තුල ආවේ නැත්නම් එයාට පුළුවන් වීසා කැන්සල් කරලා දාන්න. හරිද? ඉතින් වීසා කැන්සල් කරලා දාන්න මෙතන හේතු හැදිලානේ. මොකද යන්න බෑනේ. මේ ෆ්ලයිට් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔය හේතු නිසා මේ ඊර වෙච්ච අය ඉන්නවා. ඉතින් ওই විදිහට කොරියාව තුල අර යන්න බැරි වෙච්ච අය නිසා අර කොරියාවේ පුල් පොප් අය බය වෙලා මෙහි ආවා. ඒතකොට ඒ වගේ හැදිච්ච පුරප්පාට නිසා ලොකු ශ්‍රමික හිඟයක් ආවා කොරියාව තුල. එතකොට කොරියාවට හැබැයි එක්සෑම් එකක් තියාගන්න බැරි වුණා. මොකද හේතුව ෆ්ලයිට් වැඩ කරන්නේ නැති නිසා. ඊට පස්සේ 2022 තමයි මුලින්ම එක්සෑම් තියන්න පටන් ගත්තේ. ඉතින් අර මම නොමිලේම මේ කොරියන් සරසවියෙන් උගන්වලා මං ඒ වෙලේ අර ගොඩක් වැටිලා ඉන්නේ මිනිස්සු මොකද්ද විභාගෙ ලියන්න ඉඳපු මිනිස්සු මේක යන්න බැරි වෙයි කොරියන් ඉවර වෙයි ආයෙ නැති වෙයි. මම ඒ වෙලේ කියපු කතාව තමයි ඔයාලා කොරියන් සරසවි වීඩියෝස් ටික මුල ටික බලන්න. එතකොට මම කියනවා මේ කොරියන් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාලා මහන්සියලා පාඩම් කරන්න ඊළඟට ඔයාලට ඉක්මනටම කොරියාවට යන්න පුළුවන්. මොකද කොරියාව තුළ පුරප්පාඩු ලොකු ප්‍රමාණයක් මේ වෙනකොට හැදීමින් පවතිනවා කියලා. මොකද අර ලංකාවට ආපු මිනිස්සු නිසා. ඉතින් මේ කොරෝනා කියන එක ඉවර වෙච්ච ගම අන්න ඒක ඇත්ත වුණා. ඉතින් ඇත්ත වෙලා ඉවරලා අර විභාග සමත් වෙච්ච මිනිස්සු 2022 ඔක්කොම වගේ අපේ ක්ලාස් වල ඉඳපු අය කොරියාවට ඉක්මනින්ම ඇතුළු වුණා. ඒ කියන්නේ අවුරුද්දක් ගියෙත් නැහැ. ඒ කට්ටියට ඇතුළු වෙන්න අවුරුදු දෙක බලන් හිටියේ නැහැ. ඉතින් ඒ කට්ටිය මං හිතන විදිහට බොහොම සුළු එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් ඔය අවුරුද්ද දෙක ඉවරලා කැන්සල් වුණේ. 2022 මම මේ කියන්නේ. ඉතින් ඒ ලක්කාරයෝ ඒ කාලේ ස්කිල් ටෙස්ට් තිබුණේ නැහැ. අඩු ලකුණෙන් පාස් වුණේ. ඉතින් අර මම කියපු දේ අහන් ඉඳපු අය තමයි මේ කතන්දරේට ගොඩක් ඇතුළු වුණේ. මොකද මම නොමිලේ ගන්නවා. ඒ දවස්වල පන්තිත් තිබුණේ නැහැ. මේ කොරෝනා නිසා මේ කියන්නේ ළමයි පන්ති වලට යන්නේ නැහැ. මේක අතහැරලම දාලා තියෙන්නේ කොරියන් කියන එක ඉවරයි කියලා හිතාගෙන. හරිද? ඒ වුණාට මම මේ සියලුම දේ විස්තරේ කියලා මිනිස්සුන්ට මොරාල් එකක් දුන්නා. මෙන්න මෙහෙම තමයි මේක අනිවාර්යෙන් ආයෙ පටන් ගන්නවා. අනිවාර්යෙන් යන්න පුළුවන් කියලා මතේ හැදුවා. ඒතකොට ඒක තමයි මම මේ කියන්නේ කොරියන් කියන එක මම මතින් යපුණා කියලා. මම මේක හැදුවා කියලා. ඊට පස්සේ ආයෙ දැන් මේක නැති වෙගෙන එන්නේ දැන්නේ. ඒ කියන්නේ දැන් කොරියාවට යන්න බෑ. මේ මිනිස්සු වෙබ් එකේ ඉඳලා කැන්සල් වෙනවා. අවුරුදු දෙක තුල ඉඳලා බරගානක් කැන්සල් වෙනවා. ඔය මත හැදිලා ඊට පස්සේ කට් ඔෆ් එක වැඩි විභාගෙ ලියුවට පාස් කරගන්න බෑ. ඕව හැදිලා ඊට පස්සේ පඩි අඩුයි. ඕටි දෙන්නේ නැහැ. ඔය මත හැදිලා ඔය ඔක්කොම වෙලා දැන් කොරියන් සබ්ජෙක්ට් එක කඩා වැටීමෙන් පවතින. ඒ කියන්නේ කොරියන් යන්න බෑ කියන මතය දැන් ළමයි හදාගෙන ඉන්නේ බහුතරයක්. විභාගෙ සමත් වෙන්න අමාරුයි. දැන් ඔය 0.5න් ෆේල් වෙනවා. ඔය එක එක ඒවා හදාගෙන දැන් මේකෙන් කට්ටිය අයින් වෙමින් ඉන්න ඕනේ. ඒක නිසා මම අර මොකද්ද කිව්වේ මේක මම කොහොම හරි උඩ දානවා කියලා කිව්වේ. ඒ කියන්නේ අර කිව් කතන්දරේ තමයි කියන්න තියෙන්නේ. මේකේ කවදාවත් ඔයාගේ නැතේ කියලා කොරියන් නැති වෙන්නේ නැහැ. මොකද හේතුව කොරියාවේ පුරප්පාඩුවක් හැදෙන්නේ එහෙ වැඩ කරන කෙනෙක් ලංකාවට එනවා. එතකොට එතන වැඩ කරන කෙනෙක් වෙනකොට ඔයා ආදේශ කරන එක තමයි කරන්නේ. එතකොට එහෙනම් ඔයා ආදේශ කරනවා ඔය වෙබ් එකේ ඉන්නවනේ. වෙබ් එකේ ඉන්න කෙනෙක්ට තමයි ඇග්‍රීමන්ට් ඇවිල්ලා යන්නේ. 2023 24 වුණේ මොකද්ද? වැඩිපුර පාස් කළා දැම්මා. හරිද? වැඩිපුර පාස් කළා දැම්මේ අර ආපු ජොබ් ප්‍රෙෂර් එකට. ජොබ් වලට ලොකු ඉල්ලුමක් ආවා. මිනිස්සු ඉල්ලුමක්. එතකොට ඒ ඉල්ලුම සපුරන්න 2022 අර විභාගෙ ලිව්වට මදි වුණා. ටක් ගාලා ගියා. ඊට පස්සේ 23 ටක් ගාලා කඩිනමින් විභාගයක් arrange කරා. එතකොට ඒකේ කෝට් එක වැඩි වුණා. විභාගේ පාස් කරන කෝට් එක වැඩි වුණා. එතකොට මිනිස්සු හිතුවා ඉක්මනට යන්න පුළුවන්. මොකද 22 අය ගියානේ. 22 අය ගියා. ඒ මදිවට පඩිත් හොඳට ගත්තා. ඒ දවස්වල අර පුරප්පාඩු දිවිච්ච නිසා ගියපු ප්‍රමාණය මත නිසා කම්පැනිෙන් ඕන තරම් වැඩ දුන්නා. OT දුන්නේ ඒ කාලේ. එතකොට පඩිත් වැඩි. අනිත් එක ලංකාවේ ඩොලර් රේට් එකක් වෙනස් වෙලා ලක්ෂ 10 11යි හම්බ කරා. ඒ දවස්වල මාසෙට ඒ 2022 අය මුලින් ගිහිල්ලා. මේක ඉන්නවනම් යාළුවෝ එහෙම ඉන්නවනම් අහලා බලන්න 22 ගියපු අය. එතකොට මේ ඔන්නෝම වෙලා ඊට පස්සේ මේක ප්‍රොමෝට් කරලා ලංකාවේ 2023 ඔයාලා විභාගෙ ලිව්වා. මොකද අර පඩිය බලලා ඉක්මනට ගියා නේද? මේ විභාගෙ ලියපු ගමන් ගියා නේද? ඔහොම ප්‍රොමෝට් වුණා. ඊට පස්සේ විභාගෙ ලිව්වා. ඒ භාගේ කොරියාවෙන් කරපු වැඩේ මොකද්ද? වැඩිපුර පාස් කරලා දාන්න. ඒ කට්ටිය අදහස් කරා අර ගත්ත ජොබ් වලට මිනිස්සු ගත්ත ප්‍රෙෂර් එක වැඩි නිසා. ඉල්ලුම වැඩි නිසා.
එතකොට ඒකෙන් මොකද උනේ 23 පළවෙනි සෙට් එකට ඒ ප්‍රෙෂර් එකටම කට්ටිය ගියා. එතකොට අර පුරප්පාරු ටික පිරුණා. ලංකාවට ආපු අයගේ පුරප්පාරු ටික කොරෝනාවට බය වෙලා. ඊට පස්සේ ඔන්න 23 දෙවෙනි සෙට් එකේ ඉඳන් සාමාන්‍ය මට්ටමකට මේ ජොබ් කෝට් එක ආවා. ඇවිල්ලි වෙරලා දැන් යන්නේ කාර්තුවකට 300ක් ඔය වගේනේ ඇග්‍රීමන්ට් එන්නේ. එතකොට ඕක බලන්න කාතු පහක් අතුරු කාතුවත් එක බැලුවත් අතුරු කාතුව පොඩි සාමාන්‍ය පොඩි එකක් නේ තියෙන්නේ. අර අනිත් ප්‍රධාන කාතුවට වඩා අඩුවෙන් ඇග්‍රීමන්ට් එන්නේ. ඒතර අතුරු කාතුවත් අපි එකම සමානව ගත්තත් 405ක් 2000යිනේ. එතකොට වෙබ් එකේ බලන් ඉන්නවා 6000ක් විතර. ඒතර ඔයාලට තේරෙනවනේ අවුරුදු දෙක තුනදී 4000කට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ 2000 කැන්සල් වෙනවා කියලා. ඕන්න ඔය කතන්දරේ තමයි දැන් මේ වෙමින් පවතින්නේ. හැබැයි ඕක දිගට වෙන්නේ නැහැ. මෙයාලා 25 ඉඳන් ඕක හදනවා. මොකද 2000 පාස් කරලා දාන්නේ. ඊට පස්සේ 26 දැන් විභාගයක් තිබුණත් ඕක සමහරට ඊටත් අඩු වෙන්න ඉඩ තියෙනවා මේ පාස් කරන ප්‍රමාණය. හැබැයි ඒකෙන් වෙන්නේ මොකද්ද? කට් ඔෆ් එක වැඩි වෙනවා. ඒක වෙන්නේ මේ කොරියන් වල වැඩිපුර මිනිස්සක් හිටියොත්. දැන් වෙලා තියෙන්නේ එහෙමත් නැහැ. මේ කොරියන් මේක අතහැරලා දාලා තියෙන මිනිස්සු සමහරු වෙනත් රටවල් වලට යනවා ඒවා හොඳයි කියලා. එතකොට ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ කතන්දරේ කියලා තමයි මම අර කිව්වේ මේක වැටෙන්න දෙන්නේ නැහැ. මේක ඇත්ත කියලා. මේක මේවා අහන මිනිස්සු ඉන්නවා අපි කියන ඒවා. ඒවා අහපු මිනිස්සු 2022 ත් හිටියා 23 ත් හිටියා 24 ත් ඉන්නවා. ඒ වගේ 25 ත් ඉන්නවා. ඒ වගේ 26 ත් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ ෆීල්ඩ් එක 20 21 වැටුණා. වැටිච්චලා මම මේක කොරියන් සරසවිය පටන් අරන් හැදුවා. මොකද ඒ දවස්වල හැදුව කියන්නේ හේතුව තමයි ඒ දවස්වල මගේ channel එක විතරයි තිබුණේ. මේකේ වෙන මොකුත් channel තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඔය channel පැටව ගහුවා වගේ හැදිලා අර අපි කියපු විස්තරෙත් අහගෙන ඒවා හැදිලා ඊට පස්සේ එහෙම මම හිතනවා ඒ වගේම මේ ඔන්ලයින් උගන්වන්න ක්‍රමවේදය ඇවිල්ලා Zoom හරහා උගන්වන ක්‍රමවේදය ඇවිල්ලා මේක පබ්ලික් වෙලා ගියේ ඊට පස්සේ. ඉතින් අපි මේක මුල හැදුවා කියලා කිව්වේ ඒකයි. නැතුව මේ කොරියන් පටන් ගත්තේ මම කියලා එහෙම අදහසකින් කියපු කතාවක් නෙවෙයි. ඊට පස්සේ දැන් මේ වෙලෙත් වැටෙන වෙලාවේ මම නැගිටවනවා කියලා කිව්වේ මම දන්න දේවල් කියලා මිනිස්සුන්ගේ හිත හදලා මේක කොරියන් කියන එක මෙන්න මෙහෙම දෙයක්. ඉතින් ඒ විස්තරය කියලා ඉවරලා ආයෙ නැගිටවනවා කියලා තමයි අර කිව්වේ. ඉතින් ඒක වැරදිලා වටහා ගන්න එපා. මට පුළුවන් දේ මම කොරියන් වලට කරනවා. හරිද? ඔයාලා දන්නවා මම අඩුම ගාස්තුවට ක්ලාස් කරන කෙනෙක්. ඒ වගේම නොමිලේ ගොඩක් දේවල් දීලා තියෙන කෙනෙක්. ඔය කොරියන් සරසවේ බැලුවත් මේ විභාගෙ සමත් වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියට කරන්න ඕන. හරියට කරන්න නැතුව ඉතින් විභාග වලට ගියාට විභාග සමත් කරන්න අමාරුයි. එහෙම නැති O level පාස් වෙන්න එපා. A level පාස් වෙන්න එපා. හරියට කරපු අයට විතරයි ඒ රිසල්ට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම විභාගයක් කොරියන් විභාග කියන්නේ. ඉතින් මහන්සි වුණොත් දාලා ප්‍රතිඵල එනවා. ඊට පස්සේ මම අර තව සබ්ජෙක්ට් එකක් හොයාගත්තනේ. ඒක තමයි 2023 තමයි මම ওই කේන්දර බලන්න ඉගෙන ගත්තේ. ওই කේන්දර බලන්න ඉගෙන ගත්ත එකෙන් මම ඒ වෙලේ ඉගෙනගෙන හිටියනම් මම අද ලංකාවේ නැහැ. මොකද හේතුව මම මගේ කේන්දරය ගැන දැනගත්තේ මම ඉගෙන ගත්තට පස්සේ. ඒක මම සාමාන්‍යයෙන් 25 6 වෙනි මාසේ. ඒ කියන්නේ මේ පහුගිය කාලේ තමයි මගේ කෝස් එකේ කාලය ඉවරුනේ. ඒ කියන්නේ උසස් ජ්‍යොතිෂ පාඨමාලාව ඉවර කරේ ওই කාලේ. එතකොට ওই කාලේ පුරාවටම මම කරේ ඉගෙන ගන්න එක. එතකොට ඉස්සෙල්ලා ෆවුන්ඩේෂන් කෝස් එක ජ්‍යොතිෂ වල ගියේ ඊට පස්සේ උසස් ජ්‍යොතිෂ පාඨමාලාව කරා. එතකොට ওই විදිහටනේ මේක මේ දැනගත්තේ. එතකොට 23 ওই කතන්දරේ වෙනකොට මම ජ්‍යොතිෂ ගැන දැනගෙන හිටපු නිසා මම ලංකාවේ නැවතුණා. එතකොට මම දැනන් හිටියනම් අදත් ඉන්නේ මම කොරියාවේ. ඔන්න ඔයාලා හිතා ගන්න මට වෙච්ච දේ. එතකොට ඔයාලා වුණත් 23 අයනේ. එතකොට 23 අයට මට මේක මගින් තමයි මේ දැනගත්තාම දෙන්න උනේ. එතකොට ඔයාලා කරගන්න දේවල් කරගෙන ඉවරයි. උදාහරණයක් විදිහට ඇඩ්මිෂන් එක දාගෙන ඉවරයි. මොන වෙලාවෙ දැම්මත් දන්නේ නැහැ. මොන විදියට තත්කාල කේන්දර තිබුණාද කියලා දන්නේ නැහනේ. ඒ කිව්වත් සමහරක් අය අහන්නේ නැහැ. එතකොට ඇහුවත් මට ඒ වෙලේ දැනුමක් තිබුණේ නැහැ ජ්‍යොතිෂ ගැන දෙන්න. මොකද 23 නේ. 23 මම ජ්‍යොතිෂ පටන් ගත්ත ගමන් විතරයි. එතකොට 24 අයටත් භාගයක් වගේ තමයි දෙන්න උනේ. මොකද ෆවුන්ඩේෂන් කෝස් එක ඉවර වෙනකොට තමයි ওই 24 අය ඇඩ්මිෂන් දාලා ඉව්වේ. එතකොට එතරම් හරියට දී ගන්න බලනවා 25 අයට නම් බහුතරයකට මම කේන්දර බලලා ඇඩ්මිෂන් දාන්න නැකත් හිට හදලා දුන්නා. ඉතින් ඒ අයට මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. හැබැයි 25 මගේ පන්තියේ ලොකු ප්‍රමාණයක් හිටියේ නැහැ. මොකද හේතුව හැම පන්තියෙම වගේ 25 විභාගේ අඩු වෙන ලිව්වේ 29000 ගන්න ලිව්වේ. අඩු වුණා. එතකොට 26 මොනවා වේද දන්නේ නැහැ. ඉතින් ඒකත් මිනිස්සුන්ට ගන්න අර කියන විදිහ ලැබීමක් තියෙන්නත් ඕන. අපි දෙන දේ ගන්න. ඉතින් මේක මේ ගොඩක් අයට මම කේන්දරයක් බලනවා රුපියල් 1000ක් අරගෙන ඒකටම දෙන සර්විස් එකක්. වෙන කිසිම කේන්දරයක් බලන කෙනෙක් එකපාරක් කේන්දරයක් බැලුවා ආයෙ කේන්දරයක් බලනවා ආයෙ සල්ලි ගන්නවා. එහෙමනේ. දැන් පන්තියකට ගියා නම් ඒ පන්තිය කරගන්න බැරුව පේනොත් ආයෙ පන්තියට ආයෙ සල්ලි ගන්නවා. ඔහොමනේ මේ ලංකාවේ යන ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් මම එහෙම කරේ නෑ. අර ගාස්තුවකට කේන්දරේ බැලුවා ඊට පස්සේ නැකතක් කරේ මේ ඉල්ලුවොත් දෙනවා.
හරිද? හදලා දෙනවා. එහෙම තමයි මම සාමාන්‍යයෙන් සර්විස් දුන්නේ. එදා ඉඳන් මෙහෙමයි මගේ. ඉතින් ඒ නිසා විභාගෙට මම කේන්දරේ බලලා දුන්නොත් මම ඔයා කේන්දරේ බලලානේ. ඒතර නැකතක් කිල්ලුවා නම් ඔන්න දුන්නා. ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එකට යන්න හොඳ නැකතක් කිල්ලුවා නම් ඒකත් දුන්නා. ඒ විදිහේ උදව් කරා. ඒ වගේම දැන් 23 හරි 22 හරි කොරියාවට ගියපු ළමෙක් ඉන්න ඒත් කේන්දරයක් බලලා එයාට ජොබ් එකක් හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වෙලේ එළියරන් ඉන්නේ ඒකට නැත්තම් එළියට බහින්න බලාගෙන නම් ඉන්නේ ජොබ් එකක් හොයාගන්න ඒ වෙලේ කාලයකුත් හොයලා දුන්නා. මෙන්න මේ කාලේ යන්න එපා මේ කාලේ යන්න කියලා. ඉතින් ජ්‍යොතිෂයෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඊට පස්සේ ජොබ් එකකට යනකොට යන්න නැකතක් ඒත් හදලා දුන්නා. යන විදියක් කියලා දුන්නා. ඉතින් ඒ සියලුම දේ කියලා දීලා ඒ අය හොඳ තත්ත්වෙන් දැන් ඉන්නවා. ඉතින් ඒකනේ වෙන්න ඕන. ඉතින් ඒක උනේ අර වැඩේ තියෙන 23 වෙනකොට මම මේක ඉගෙන ගන්න පැවතිච්ච දා 24 වෙනකොට සාමාන්‍ය ඉගෙන ගන්න පුදේ 25 වෙනකොට තමයි මේකේ සියලුම දැනුම මට ලැබිලා තිබුණේ. ජ්‍යොතිෂ පැත්තෙන් ගත්තාම. ඉතින් ඕකනේ ඇත්ත තත්ත්වේ. ඉතින් ඒ නිසා මේ මට ඒකෙන් අර 100% දෙයක් 23 ඇයට දෙන්න බැරුණා. 24 ඇයට භාගයක් දුන්නා. 25 ඇයට නම් සියලුම දේ දීලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල එනකොට තව කාලයක් යනවා. ඉතින් අර 23 දෙවෙනි සෙට් එකේ ඇයට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අවුරුදු දෙකකින් ඉඳලා කැන්සල් වෙලා ලියුම් එනවා. 23 තුන්වෙනි සෙට් එකේ ඇයට වෙන්නේ මොකද්ද? ඉස්සරහට අවුරුදු දෙක ඉවරලා ලියුම් එනවා. ඉතින් ඔයාලා ඔහොම ලියුම ආව කියලා ඕක අතහැරියොත් ඕක ඔතනින් ඉවරයි. මම කිව්වා වගේ අපි මේ ෆීල්ඩ් එක ආයේ හදනවා. ඒ ෆීල්ඩ් එක හදන්නේ අලුත් මූණු දාලා. මොකද ඔයාලා මේකෙන් අයින් වුණොත් අලුත් මූණු ටිකක් මේකට එනවා. අපි කියන දේ අහගෙන මේකට එනවා. ඇවිදි වෙරලා ඒ අය ඔයාලා යන්න කලින් යනවා. මොකද එයාලානේ ඊළඟට වෙබ් එකට වැටෙන්නේ විභාගෙ ලියලා. ඉතින් මේක අතහැරියොත් ඔයා වෙබ් එකේ නැහැ. ඒතර වෙබ් එකේ ඉන්න ඕන මේකේ ඇග්‍රීමන්ට් එකක් එන්න නම්. ඉතින් මම ඔයාලට අදත් කියන්නේ මේක කවදාවත් ඔයාලා විභාගේ ලියන එක නැවැත්තුව හොය වෙන රටක ගියා කියලා නවතින්නේ නැහැ. මොකද හේතුව කොරියාවට මිනිස්සු ගන්නේ පුරප්පාඩු මත. පුරප්පාඩු හැදෙන්නේ කොහොමද? ඒ අවුරුදු 4-10 වැඩ කරලා ඉවරනා ලංකාවට එනවා කෙනෙක්. එතකොට එතන පුරප්පාඩුවක් හදනවා. එතකොට ලංකාවෙන් කෙනෙක් ගන්නවා වෙබ් එකෙන් දියෝ. ඒ විදිහටනේ. එතකොට මේ වීසි ඉවර කරලා එනවා, හම්බ කරලා ඇති වෙලා එනවා. ඔය එක එක හේතු මත මිනිස්සු වෙනවනේ. එතකොට තමයි පුරප්පාඩු දැන් හැදෙන්නේ. මොකද හේතුව දැන් කොරියාවේ අලුතෙන් කම්පැනියක් වැටෙන්නේවත්, අලුතෙන් වැඩි වෙන කම්පැනියක් ඉවෙන්නේවත්, වැඩ වැඩි වෙන්නේවත්, ඔය පඩිය ඕටි වැඩි වෙලා වැඩි වෙන්නේවත් නැහැ. ඔන්න ඕම ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට පුරප්පාඩු අඩු වෙනවනේ රටක. එතකොට ඒ පුරප්පාඩු වලට පස්සේ පිටින් රටකින් ගන්න කෙනෙක් නැති තරම් වෙන්න පුළුවන්. එතකොට අර ඉන්න කෙනෙක් ආවොත් තමයි ඇත්තට මෙහි කෙනෙක්ට පුරප්පාඩුවක් දැන් හැදෙන්නේ. ඔන්න ඔහොම දෙයක් තමයි දැන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කොරියාවේ ආර්ථික කඩාවැටීම ලංකාවේ වගේම මේ සියලුම රටවල් වල ආර්ථික කඩාවැටලා රටවල් වලට ගන්න මිනිස්සු ප්‍රමාණය ශ්‍රමිකයෝ අඩු කරලා ඔන්න ඔහොම වෙලා තියෙන්නේ. ඕක කොරියාවේ විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ தත්ත්වය මත තමයි ඔය පුරප්පාඩු අඩු වෙලා ඔයාලව අවුරුදු දෙකක ඉඳලා කැන්සල් වෙන තැනට ඇවිල්ලා තියෙන වැඩි ප්‍රමාණය. හැබැයි ඉස්සරත් ඕක සිද්ධ වුණා. 2012 13 14 15 දිගටම සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි මේ ප්‍රතිශතයෙන් සිද්ධ වුණේ නැහැ කැන්සල් වීම අඩු ගානකින් උනේ. ඒකට හේතුව තමයි ඒ දවස්වල වෙබ් එකේ හිටියේ සාපේක්ෂව ළඟ ප්‍රමාණයක් කොරියාවට ගන්න අය ප්‍රමාණය බැලුවාම. ඉතින් ඔහොම දෙයක් වෙනකොට කැන්සල් වෙන ප්‍රමාණය අඩුයිනේ. දැන් වෙලා තියෙන්නේ වෙබ් එකේ තෝරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් තෝරනේ ඇග්‍රීමන්ට් එවන්නේ. මොකද මේ විභාගය සමත් වෙලා වෙබ් එකට වැටුනහම අවුරුදු දෙක තුලදී ඒ ඔයාව වෙබ් එකට වැටුන පිළිවෙලට පෙන්නනවා. පෙන්නුවට ගන්න පිළිවෙල අරේ කැමති කෙනෙක් තමයි ගන්න. ගන්න කෙනා කැමති කෙනෙක් තමයි ගන්න. එතකොට අතෑරි තමයි මිනිස්සු යන්නේ. එතකොට තේරෙනවා කියන්නේ ඒකයි. ඒතර ඔයාව ගන්න නැහැ. ඔයාගේ යටින් ඉන්න කෙනා ගන්නවා. ඊට පස්සේ ඉන්න කෙනා ගන්න නැහැ. ඊට පස්සේ 3-4 දෙනෙක් යටින් ඉන්න කෙනෙක් ගන්නවා. එතකොට මේ තේරීම සිද්ධ වෙන්නේ ඔයාලගේ එක එක හේතුන් මත. උදාහරණයක් විදිහට රූපය. උදාහරණයක් විදිහට බර උස. උදාහරණයක් විදිහට ලේ වර්ගය. විවිධ හේතු මත මානසික හේතු මත ඒ කට්ටිය තෝරලා ගන්නවා. ඒ කට්ටියේ කම්පැනිට වැඩ කරන්න පුළුවන් කියන හිතන කෙනාවනේ ගන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේකේ තේරීම සිද්ධ වෙන්නේ. ඒ තේරීමේ ගිහිල්ලා අවුරුදු දෙක තුනදීම අර නොදම්බුවේ දෙන අය දෙනවා. දුන්නට ගත්තේ නැත්තම් ඔන්න අවුරුදු දෙක ඉඳලා ওই විදිහට ලියුමක් එනවා. ඉතින් එහෙම වුණොත් කරන්න තියෙන්නේ ආය විභාගය දීලා මේක යන්නම ඕන නම් ආය විභාගය දීලා වෙබ් එකේ ඉඳලා ඊළඟ අවස්ථාව බලන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. අපි ලියපු කාලෙත් ඕක කොහොම තමයි සිද්ධ වුනේ. හැබැයි මෙච්චර කැන්සල් වීමක් සිද්ධ වුණේ නැහැ. ඕක තමයි මේකේ වෙනස. වෙන දෙයක් වුන්නේ නැහැ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඔය කැන්සල් වීම සිද්ධ වෙන්නේ මිනිස්සු වැඩි නිසා. 25 නම් ෂුවර් කරලා කියන්න පුළුවන් 2000 ගානක් වාස් කරලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුලදී යන්න පුළුවන් ප්‍රමාණය දැන් ඇග්‍රීමන්ට් එන විදිහට මම අර කිව්වේ එක කාර්තුක 400ක් ගත්තොත් ওই පහක් ගත්තාම 2000යි. එතකොට ඒක අවුරුදු දෙක තුලදී යන්න පුළුවන් ගානක්නේ. එතකොට ඒකෙනොත් කැන්සල් වෙනා ඉන්නවා. ඒ මොකද්ද අර තේරිලා අර අය කැමති නැති තැනටම ගියපු අය තේරි ඉඳලා අවුරුදු දෙක ඉඳලා වෙබ් එකෙන් අයින් වෙනවා. ඒක කර්මය.
ඉතින් මේකේ උනේ වෙනම කතාවක්. වැඩිපුර පාස් කරලා දාපු නිසා වෙබ් එකෙන් අයින් වෙනවා ඇග්‍රීමන්ට් එන්නේ නැතුව. ලොකු පිරිසක්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඕකේ අපිට ළඟපාත 2019 මම වෙච්ච සිද්ධිය කියන්නේ 2019 විභාගේ දීලා කොරෝනාවට අහු වුණානේ. ඒ කොරෝනා අවුරුද්දක් විතර සාමාන්‍යයෙන් කොරෝනා නිසා මේ රටවල් වහලා තිබුණානේ. ඒ කාලේ තුලදී ඇග්‍රීමන්ට් ආයෙම නැහැනේ. ඉතින් ඒ අයට අසාධාරණයක් වෙච්ච නිසා අවුරුද්දක් දික් කරා. ඒක තමයි හේතුව. මොකද කොරෝනා වලට මේ රටවල් ලොක්ඩවුන් වෙලා තිවිච්ච එක. එතකොට මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන තියෙන්නේ මිනිස්සු වැඩි. ඒ වුණාට ඇග්‍රීමන්ට් එන්නේ ඒකෙන් සුළු ප්‍රමාණයකට. ඉතින් එතකොට තේරි ඉඳලා එන අයට එනවා අරයාලගේ නීතිය මත අවුරුදු දෙකක් ඉඳලා කැන්සල් කරනවා. එයාලා නීතිය වෙනස් කරන්නේ මොකද එක රටකට නීතිය වෙනස් කරොත් ඉතුරු රටවල් 16ටවත් වෙනස් කරන්න වෙනවා. ඉතින් කොහොමද යන්නේ? දැන් අපේ රටට විතරක් තව අවුරුද්දක් දික් කරලා දුන්නොත් 23 අයට හෝ 24 අයට අනිත් අයත් ඉල්ලනෝනේ. ඉතින් එතකොට මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා එයාලා කියන්නේ ආයෙ භාගයක් ලියන්න කියලා මං දැනන් හිටියා මේ අවුරුදු දෙක වුණාම කැන්සල් වෙනවා කියලා. ඉතින් මම ඒක තමයි කිව්වා මට නම් ෂුවර් නෑ මේ අවුරුද්දක් දික් කරලා දෙයිද මොකක් වේද කියලා. ඔන්න දැන් දික් කරලා දීලා නෑ. ඔය ලියුම් එනවා. ඉතින් ඔයා ආවයි කියන්නේ 23 තුන්වෙනි සෙට් එකටත් එනවා. 24 පළවෙනි සෙට් එකටත් ඉස්සරහට එනවා. 24 දෙවෙනි සෙට් එකටත් එනවා. ඒක නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. මොකද මේක නීති අනුකූලව සිස්ටම් එකකට කරන දෙයක්. ඒ සිස්ටම් එකට අනුව එයාලා නීතියට අනුව වැඩ කරනවා. ඉතින් අවුරුදු දෙක තුලදී ඇග්‍රීමන්ට් ආයෙ නැත්නම් ආයෙ භාගය ලියලා තමයි යන්නේ. ඕක තමයි මේකේ තියෙන සිස්ටම් එක. ඒක අර ස්වාභාවික හේතුව නිසා 2019 නම් අවුරුද්ද දික් කරලා දුන්නා. ඕක තමයි මේකේ ඇත්ත. ඉතින් ඒ නිසා ඔයාලා කියන්න තියෙන්නේ මේක අතාරින්න නෙවෙයි. මේකේ ඔයා අතාරිය කියලා ඔයා තමයි අතාරින්නේ. මේකේ තව කරන අය ඉන්නවා. ඉතින් අපිත් එක දැනටත් කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඉතින් අලුතෙන් තව කට්ටිය එකතු වෙයි. ඊට පස්සේ ඒ අය කොරියාවට යයි ඔයාලා වෙන කොහේ හරි යයි. ඕකනේ ඕකේ වෙන්නේ. ඒක නිසා එහෙම කරගන්න එපා. ඒ කියන්න තියෙන්නේ නැවත විභාගය ලියන්න. විභාගය ලියලා වෙබ් එකට වැටිලා මේ අවශ්‍යතාවයේ සපුරාගෙන ඉන්න. මේක සුදුසුකම මොකද්ද? ඇග්‍රීමන්ට් එකක් ගෙන්න ගන්න කොරියාවට යන්න. හැබැයි මේක සෙකන්ඩ් ඔප්ෂන් එක විදිහට තමයි දැන් අද වෙනකොට ඇත්තටම පාවිච්චි කරන්න ඕන. මේක මේක මැත්තේ හිටියොත් ගොඩක් දුරට කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක ඉස්සරත් එහෙම තිබුණා. හරි ඒකත් කියන්න ඕන. ඉස්සරේ ඉඳන්ම මේකේ අර 100% කොරියාව යනවයි කියලා එකක් නැහැ. අවුරුදු දෙක තුනදී ඇග්‍රීමන්ට් ආයෙ නැත්නම් ආයෙ විභාගය ලියන්න වෙනවා. ඒ අවුරුදු දෙක තුනදී ආයෙ නැත්නම් ආයෙ ලියන්න වෙනවා. ඉතින් මේක මැත්තේ ඉන්න කෙනෙක්ට එහෙම තමයි කරන්න වෙන්නේ. ඉතින් සෙකන්ඩ් ඔප්ෂන් එකක් විදිහට හැමෝම මේක විභාගය ලියලා තියයි කියලා මම හිතනවා මේ ඉදිරියට පවත්තන විභාගයේදී. මේ මාසේ 17 වෙනිදා අපේ ක්ලාස් එකක් පටන් ගන්නවා රාත්‍රී 9ට. ඒක අපි මෙච්චර කාලයක් කරගෙන ආපු වීඩියෝ කෝස් එක. එතකොට ඒ වීඩියෝ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ අපි ගාස්තුව ලොකු ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා. රුපියල් 5000යි ගාස්තුව. එතකොට ඒ කෝස් එකේ අන්තර්ගතය කිව්වොත් කොරියන් මුලින් ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මුල හෝඩේ ඉඳන්ම. ඒ වගේම මේ ප්‍රශ්න සාකච්ඡා, ඒ වගේම අත්‍යවශ්‍ය වචන, ඒ වගේම ප්‍රශ්න පත්‍ර පන්තිය යන සියලුම කරුණු කාරණා මේකට ඇතුළත්. ඒ වගේම විශේෂ දෙයක් මේ අවුරුද්දේ අපි කරනවා. ඒ තමයි මේ ජ්‍යොතිෂ තුලින් ඔයාට ඇඩ්මිෂන් එක දාන්න නැකතක් හොයලා දෙනවා. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් එක ලේසියෙන් පාස් කරගන්න එකත්. ඒ වගේම ස්කිල් ටෙස්ට් එකෙන් ඔයාලා දන්නවා මේ පාර 0.5නුත් පේලුණා. කලින් වතාවලත් ඕක වුණා. ඉතින් ඒ වගේ වැඩක් නොවන තැනට අවස්ථාව හදාගන්න එක. ඒ වගේම අවුරුදු දෙක තුලදී වෙබ් එකෙන් අයින් වෙනවා ඔයාලා ඒක දන්නවා. ඒකත් අපි නොවන තැනට අවස්ථාව හදාගන්න එක තමයි ඔයගෙන් ඔයාටම අදාළ වෙච්ච නැකතකදී ඇඩ්මිෂන් දාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් කරගන්න නම් ඔය පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ පන්තියට අර විශේෂයෙන්ම මේ පහුගිය 2025 විභාගයේ 0.5කින් ෆේල් වෙච්ච ළමයි ඉන්නවා. ඉතින් මේ 5 දෙනෙක්ට මම නොමිලේ පන්තියට සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ සියලුම කරුණු කාරණා වලට මේ පහත දැක්වෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාලා ඔයාලට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා අපේ පන්තියට සහ ඒ නොමිලේ කරන පන්තියට. ඒ වගේම මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා ඒ ක්ලාස් වලට අදාළ ලින්ක්. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගෲප් වල ලින්ක්ස් ඒ වගේම සියලුම අවශ්‍ය කරුණු කාරණා මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දානවා. ඉතින් ඒ නිසා ඒ වගේම ඔයාලට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි. කොරියන් සරසවිය channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, ඒ වගේම නොදන්න දෙයක් තියෙනම් comment section එකේ අහන්න. එවනම් ඔබට සුබ දවසක්.